වයස අවුරුදු 45 50 කාලයේ ඇතුළත ගොඩක් දෙනෙක්ගේ මේ සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර උනන්දුවක් ඇති වෙනවා. එතකොට සාමාන්‍ය කෙනෙක් ස්තුලව හිටියොත් ඒගොල්ලෝ ඩයටින් කරලා ඊළඟට එක්සර්සයිස් කරලා සමහර කෙට්ටු වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ අපි දන්නවා කෙට්ටු වෙනකොට ඉස්සෙල්ලාම මූණ තමයි ඉතින් කෙට්ටු වෙන්නේ. ඉතින් මූණ කෙට්ටු වෙනකොට මූණේ එල්ලා වැටීමකට රැලි ස්වභාවයකටපත් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී සමහර විට මුලදී පුළුවන් වෙන්න ඉඩ තියෙනවා අපිට ෆිලර්ස් වලින් මේක කරන්න. නමුත් ඒ සඳහා ගොඩක් වෙලාවට අපිට සාර්ථක විසඳුමක් වෙන්නේ ෆේස් ලිෆ්ට් කියන සත්කම. ඉතින් මේ ෆේස් ලිෆ්ට් කියන සත්කම කරන ක්‍රම කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 45 50 වගේ කාලේ සමහර වෙලාවට කෙනෙක්ගේ ස්කින් ඔන්ලි ෆේස් ලිෆ්ට් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හැම විතරක් ඇදලා මෙයාගේ මූණේ පෙනුම වර්ධනය කරන්න පුළුවන්. සමහරවිට එතනින් එහාට ගියම අවුරුදු 60ක් වගේ කාලයක් යනකොට සමහර වෙලාවට ස්කින් ඔන්ලි ෆේස් ලිෆ්ට් එකකින් ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවක අපිට සමහර විට මුහුණේ තියෙන මාංශ පේශී අදලා අපි කියන ස්මෑෂ් ලේග් කියලා සබ් කියුටේනියස් මස්කියුලර් නෙයුරොටික් සිස්ටම් කියලා කියනවා. ඒ ලේග් ස්මෑෂ් ලේග් අපි යම්කිසි ඇදීමකට ලක් කරලා මුහුණේ අර එල්ලා වෙන්නු මාංශ පේශී මේ ඉහිල් වුණ මාංශ පේශී ටයිට් කරන්න. එහෙම නැත්නම් ඒක හැඩේ එන විදිහට යම්කිසි මට්ටමකට ශල්‍ය කර්මයක් මගින් තද කිරීමට ලක් කරගන්න පුළුවන්. එතකොට කෙනාගේ අර මුහුණේ තියෙන වයස්ගත ස්වභාවය, ඉල්ලා වැටෙන ස්වභාවය, ඒ වගේම කනස්සලු ස්වභාවයක නැතුව යනවා. ඉතින් සාමාන්‍ය ෆේස් ලිෆ්ට් එකකින් ඇතිවන ඉෆෙක්ට් එක ගොඩක් දෙනෙක්ගේ අපි අවුරුදු 50 දී කරොත් යට අවුරුදු 60 වෙනකන් ආයි ෆේස් එකට ෆිලර්ස් ගහන්න එහෙම නැත්නම් වෙන ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ වගේම මූණත් එක්කම ෆේස් ලිෆ්ට් එකත් එක්කම ගොඩක් දෙනෙක් අපිට නෙක් ලිෆ්ට් එකත් කරන්න වෙනවා. දැන් ලංකාවේ විශේෂයෙන්ම ෆේස් ලිෆ්ට් එකට වඩා ගොඩක් දෙනෙක් ඇත්තටම වරි වෙන්නේ මේ නෙක් ලිෆ්ට් එක ගැන. මොකද බෙල්ල එල්ලා වැටීම ඉතා බහුල වශයෙන් මේ තියෙනවා ලංකාවේ. ඒතකොට ඒකට සාර්ථකම ක්‍රමය ඇත්තටම නෙක් ලිෆ්ට් එකට යොමු වෙන එක තමයි. ඉතින් ඊට පස්සේ අවුරුදු 60 සමහරවල් විදේශීය රටවල් වල නම් අවුරුදු 70 වුණත් ෆේස් ලිෆ්ට් එකක් රික්වෙස්ට් කරන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවක ඒක ටිකක් තරමක සංකීර්ණ විදිහකට කරන්න අවශ්‍ය සත්‍යමක අපි කියන සබ් පෙරියොස්ටියල් ෆේස් ලිෆ්ට් එකක් කියන්නේ මුහුණේ තියෙන අස්ථි ආශ්‍රිතවම ගිහිල්ලා තමයි ෆේස් ලිෆ්ට් එක කරන්නේ. ඉතින් ලංකාවේ නම් ගොඩක් වෙලාවට අපි දැනට කරන්නේ ස්කින් ඔන්ලි ඔහම නැත්නම් ස්මෑෂ්මෙක්ටොමි ස්මෑෂෙක්ටොමි එහෙම නැත්නම් අර මාංශ පේශි තද කිරීමේ ෆේස් ලිෆ්ට් සත්කම තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් මේ සත්කම ගොඩක් වෙලාවට අපි ස්ථානික නිර්වින්දනය සහ සිඩේෂන් කියන්නේ ගොඩක් අපි සම්පූර්ණයෙන් කෙනාව සීනති කරන්න කියන්නේ කටින් බටයක් දාලා හුස්ම ගැනීම පාලනය කරන යන්ත්‍රයකට යට කරලා එහෙම කරන්නේ. ඒ කට්ටියට ගොඩක් අපි ලෝකල් ඇනස්තීසියා නැත්නම් ස්ථානීය නිර්වින්දනය සහ ඒක සිඩේට් කරලා කියන්නේ පහසු ලක් වෙන විදිහට ඖෂධ ලබා දීලා නින්දයාමකට ලක් කරලා තමයි කරන්නේ. ඉතින් මේකට සම්පූර්ණ කාලයක් ගත වෙනවා. ඒ වගේම මේක මූණ දෙපැත්ත බැලන්ස් කරලා ලස්සනට කරන්න ඕන. ඉතින් ඒකදී හරියට මේක ෂේප් එක ගන්න අවශ්‍ය හින්දා තමයි අපි සීනති කරන එක නොකර කරන්නේ. ඔක්සිඩේෂන් එකකින් කෙනාට තියෙන අපහසුතාවය නැති වෙනවා. ඉතින් මේක සඳහා යොදන කැපුම ගොඩක් කරලා අපි යොදන්නේ මේ කනට ඉස්සරහින් මේ විදිහට දාලා කම්පෙත්තට යටින් මේ විදිහට පිටිපස්සෙන් ගිහිල්ලා ඊට පස්සේ අපි හෑලයින් එක ගායි මෙහෙම යනතොර නෙක් එක ලිෆ්ට් කරනකොට අපි පාවිච්චි කරන්නේ ඇත්තට මේ පිටිපස්සේ තියෙන කට් එක තමයි අපි පාවිච්චි කරන්නේ. ෆේස් එක ලිෆ්ට් කරනකොට අපි ෆේස් එකේ වෙක්ටර්ස් කියලා කියනවා. ඒ යන ෆේස් එක ලිෆ්ට් කරන තල තියෙනවා. ඒ තල මනාව සකසලා තමයි ඒ සත්කම කරන්නේ. ඉතින් මේ සත්කම ගැන අනිත් බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ සඳහා ලංකාවේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු මනා ලෙස පුහුණුව ලැබලා තියෙනවා. ඉතින් මේ ගැන අවශ්‍ය විස්තර තියෙනවා නම් ඔයගොල්ලෝ තව අපිත් එක්ක කතා කරලා විස්තර දැනගන්න. ඒ සඳහා ඔයගොල්ලෝ සාර්ථක සත්කමක් කරගැනීමේ අවස්ථාව දැන් තියෙනවා ලංකාවේ.